මොකද වෙන්නේ? මුකුත් නෑ බං ඔහෙ ඉන්නවා ඉතින්. එහෙනම් ජොයින්ට් එකක් ගමු. ගාමු. There's a natural mystic flowing through the air. වන්නේ කියන්නේ එහෙ ඉඳන් ඇවිල්ලා මාවට ඕක් කරන්න. ඒක hinaවෙත් දී කට ඇදයි. බලමුකෝ බඳින හැටි වරෙන්කෝ කියලා දෙන්න මං. යා කෙලවනවා ඔකිට. දෙමියා. මොකෝ සීන් එක? නෑ බං මේ මූණ සුදු කකුල් කළු කෙල්ලෙක් අපේ ගමට ඇවිල්ලා මාවට ඕක් කරනවානේ. සිරාවට ගමු ජොයින්ට් එක. ගාමු. There's a natural mystic flowing through the air. බලපංකෝ පොයේ ඉඳගෙන අල්ලා ගෙදරින් තියාගත්ත ගල් බාගෙත් උස්සලානේ දැම්මද ගහන්නේ පොයට. ඉහන් කොහොම දුකින්ද? මන් දුකින් පොයට ගහන්න ගෙනාපු ගල් බාගේ කවුරු උස්සලා ඔයි. අයියෝ ඉතින් අපි ජොයින්ට් එකක් ගමු. There's a natural mystic flowing through the air. අම්මෝ මරුත් එක්ක හැමදාම ජොයින් ගහලා මගේ මොලේ කර වෙලා තියෙන්නේ. අදින් පන්සේ නම් මම ජොයින්ට් එකක් අල්ලන්නේවත් නැහැ. පන්සලට ගිහිල්ලා දියුර්ලා පොරොන්දු වෙනවා. අනේ බුදු සාදු මම අද කියන්න ආවේ මං අර ජරාව ආයේ කවදාවත් කටේ තියන්නේ. ඉහන් දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුණනවා තන අග පිනිපිදුවකි අපේ දිවියම මුනිදුන් පවසනවා පුංචි පැලෑටිය සුන්දර මිනිසුන් දකින්න ලං වෙනවා කවුරු කොම මුළු ලෝකෙම කිව්